එතකොට එක්සෑම් එක හොඳට කරපු කට්ටිය කරන්න ඕන. ඒ කියන්නේ මේ දේවල් කරන එක හොඳයි. හරිද? ඒ කියන්නේ පස්සේදී ඔයගොල්ලන්ට තේරුම් යනවා මේ දේවල් කරලා තිබ්බනා හොඳයි කියලා. එතකොට ඒ වගේ එක දෙයක් තමයි ඔයගොල්ලෝ ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න ඕන. හරිද? එතකොට ලැන්ග්වේජ් එක කියන්නේ ඔයා දැනට දන්න ලැන්ග්වේජ් එකක් තියෙනවනේ නේ. දැන් සිංහල කියන එක දැන් ඔයා සිංහල කෙනෙක් නම් ඔයා සිංහල කියන එක දැන් දන්නවා. හරිද? ඒ කියන්නේ ඔය දන්න ප්‍රමාණය ඇති A level ලියා ගන්න පුළුවන් කියන්නේ ඒ ඇති. හරිද? ඒ කියන්නේ ඔයා දැන් සිංහල පුළුවන් හැබැයි ඔයාට ඉංග්‍රීසි බෑ. එහෙනම් ඔයා උත්සාහ කරන්න ඕන දැන් ඊළඟ මේ අවුරුද්ද ඇතුළත. ඒ කියන්නේ දැන් ඊට පස්සේ ඔයාට තියෙන කැම්පස් යන අනම්මනම් සීන්නේ. එතකොට අන්න ඒ කියන අවුරුද්ද ඇතුළත ඔයා උත්සාහ කරන්න ඕන ඔයාගේ ඉංග්‍රීසි කියන එක හදාගන්න. ඒ කියන්නේ ඉංග්‍රීසි හදාගන්න කියන්නේ ඉංග්‍රීසි ලියන්න පුළුවන් වගේම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්න ඕන. හරිද? ඒ නිසා ඒක වැඩි දියුණු කරගන්න උත්සාහ කරන්න. මොකද ඉංග්‍රීසි කියන්නේ විශ්ව භාෂාව. හරිද? ඒ කියන්නේ අපිට දැන් ඕන ලෝකෙ ඉන්න ඕන මිනිස්සෙක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්, උන් එක්ක කතා කරන්න පුළුවන්, උන් එක්ක දැනුම හොමාරු කරගන්න පුළුවන් මේ ඉංග්‍රීසි කියන එක පුළුවන් නම්. හරිද? ඒතකොට ඉංග්‍රීසි කියන එක පුළුවන් කියන එකෙන් මම අදහස් කරන්නේ නැහැ මේ නිකන් පරතරටම දැනගෙන ඉංග්‍රීසි වලින් PhD එකක් තියෙන්න ඕන කියලා. බේසික් දේවල් ටිකක් ලියන්න, බේසික් දේවල් ටිකක් කතා කරන්න. හරිද? ඒකට හැකියාව තියෙන්න ඕන. හරිද? ඒ නිසා ඒකට ෆවුන්ඩේෂන් එක දාගන්න මේ අවුරුද්ද ඇතුළත. හරිද? ඒතකොට එතනින් ඉස්සරහට තියෙන ඔයාට ඒ උඩ ලස්සනට ගයක් හදන්න. හරිද? හොඳට කතා කරන්න, හොඳට ලියන්න, ඒ වගේ දේවල් පස්සේ හදාගන්න පුළුවන්. ඒක තමයි පළවෙනිම දේ. අනිත් එක තමයි දැන් ඔයාට සිංහල ඉංග්‍රීසි පුළුවන්. දැන් හුඟක් ළමයින්ට සිංහලත් පුළුවන්, ඉංග්‍රීසිත් පුළුවන්. හරි ඉංග්‍රීසි වලට අවුලක් නැහැ. මොකද ඔය දැන් Facebook එකේ නේ Instagram එකේ ඔක්කොම මගුල් තියෙන්නේ මොකද්ද? ඉංග්‍රීසි කියන්නේ. එතකොට ඒව කියලා සමහර උන්ට පුළුවන් දැන් ඉංග්‍රීසි. හරිද? එතකොට ඒ වගේ ඔයාට සිංහල ඉංග්‍රීසි කියන දෙකම පුළුවන් නම් ඊළඟට අල්ලන්න ඕන විෂය තමයි තමිල්. ඒ කියන්නේ දෙමළ. හරිද? එතකොට අපිට ඔය දේ කරන්න බැරි වුණා. හරිද? ඒ කියන්නේ අපි අර දෙමළ ඔය කාලේ අතහැරලා දාලා තිබ්බේ. ඔය දෙමළ බැරි එකෙන් ඉගෙන ගන්න උත්සාහ කරනවා. නමුත් දෙමළ කියන එක දැනට අපිට බෑ. ඒතර ඔන්න ඕකෙන් අපිට ගොඩාක් අවාසි වෙලා තියෙනවා. හරිද? ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ දැන් මං කියන්නම් මම දැන් මෙඩිකල් ෆැකල්ටි ගියපු කාලේ හරිද මං මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් වෙලා ඉද්දි මේ දැන් ටැමිල් පේෂන්ට් කෙනෙක් ආවොත් එහෙම මට එයාගේ හිස්ට්‍රිය ගන්න බෑනේ. එයාගේ අදාළ මොකද්ද විස්තරය අනම්මනන් ටික මේව කරගන්න බෑනේ. ඒතකොට මට තව එකෙක්ට කතා කරන්න වෙනවා. හරිද? දෙමළ පුළුවන් එකෙක්ට කතා කරන්න වෙනවා මොකද්ද මෙයා කියන්නේ අනම්මනන් කියලා. අර ඔයාට පුළුවන් නේ කියන්නේ නේ භාෂා තුනම පුළුවන් වෙන එක සෑහෙන ලොකු දෙයක්. ඒ නිසා ඒ දෙකම පුළුවන් කට්ටිය මේ ටැමිල් කියන සයිඩ් එක පොඩ්ඩක් හදාගන්න උත්සාහ කරන්න. මොකද ඒක ඉස්සරහට වැදගත්.